ඔබ මේ දකින්නේ පැය 12කට පස්සේ අපේ යෝගට් එක හැදිලා තියෙන විදිහ. අපි මේ මිශ්‍රණයට ජෙලටින් එකතු කළේ නැති නිසා තමයි කඩේ අපි දකින යෝගට් එක තරම්ම ඝනකමට මේක නැත්තේ. හැබැයි ටික වෙලාවක් තිබ්බහම මේක තරමක් ඝනකමට තියෙනවා. මේ බලන්නකෝ. ඔයගලන්ට මේ පේන්නේ ජෙලටින් නැතුව අපි හදාගත්තු යෝගට් එක. අපි මේ ඊයේ කතා කරා අපි පැය 24කට පස්සේ තමයි මේ අද හම්බෙන්නේ ඕගොල්ලන්ට. අපි යෝගට් නිෂ්පාදනය ප්‍රායෝගිකව ඊයේ කොහොමද කරන්න කියලා කතා කරා. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ එන්ඩ් එකේම කිව්වා අපි ඒකේ තියරි පාර්ට් එක ප්‍රායෝගිකව කරන විදිය කරලා ඉවරලා පෙන්නලා තියරි පාර්ට් එක කරන්න අපි එනවා කියලා. එතකොට මේ තියරි පාර්ට් එක තමයි අද ඕගොල්ලන්ට කතා කරන්න හදන්නේ. මොකද ප්‍රායෝගිකව කරලා ඔයාලට ඒක ගැන ඇත්තටම නොලෙජ් එකක් ඇවිල්ලා තියෙනවානේ. ඒකන් පස්සේ තමයි අපි මේ කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක මුලම දකින්න ලැබුණා. අර යෝගට් එක හරියට ඇවිල්ලා තිනවා. තව ටික වෙලාවක් තිබුණොත් හරියටම පැය 12ක් ඒක තියලා නැහැ. තව වෙලා තිබුණොත් සහ මේ ඕකට සාමාන්‍ය ජෙලටින් එකතු කරනවා. ජෙලටින් එකතු කරාම තමයි අර යෝගට් එක ඔයගොල්ලෝ කඩේ දකින්න ප්‍රමාණයට එන්නේ. එහෙම නැත්නම් එච්චරම ඝන වෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට අර දැකපෙකේ තේරෙන්නේ නැති ඒක ඝන වෙලා මේ කපන්න පුළුවන් ගන්නට ඇවිල්ලා තියෙනවා. ඒකට තව වෙලා තිබුණොත් ඕක නිසි ආකාරයෙන් ගන්න පුළුවන්. එතකොට අපි නිෂ්පාදනය කරලා තියෙනවා. දැන් අපි ඒක ඇත්තටම මොකද්ද වෙන්නේ මේකේ අපේ පොතේ තියෙන තීර කැල්ල මොකද්ද කියලා ටක් ගාලා විනාඩියෙන් බලමු. හරි. ඔයගොල්ලන්ට දැන් මේ අවබෝධයක් තියෙනවා අපි මුලින්ම කරන්නේ කිරි එක ගන්නවා. කිරි එක අරගෙන මේක රත් කරනවා. මේ රත් කරන්නේ ගොඩක් කට්ටිය හිතලා තියෙනවා විස බීජනාශනයද කියලා. ඒක එක කොටසක් විතර. නමුත් ඕක රත් කරලා මේ ෆ්‍රිජ් වල දාලා තමයි එන්නේ. අපි හරකගෙන් දුවග එළදෙනකින් දුවගත්ත කිරි ගන්නේ නැහනේ. ඒතර මේකේ ප්‍රධාන අරමුණ ඒක නෙමෙයි. මේකේ ප්‍රධාන අරමුණ තමයි මේ මොනවාද මේ කිරි එකේ තියෙන ජලය වාෂ්ප කිරීම. එහෙම නැත්නම් ඩීහයිඩ්‍රේට් කිරීම. හරි. ඒක සාමාන්‍යයෙන් සමහරව එක් වතාවක් උතුරනකන් ඉන්නවා. දෙව තවත් තුන් වතාවක් උතුරනකන් තියෙනවා. සාමාන්‍යයෙන් එක් වතාවක් ඉතුරුවාම ඇති. ඊට පස්සේ අපි කරන්නේ ඒ උතුරන අතරම ඇත්තටම හෝ උතුරන්න පෙර සීනි කලවම් කරනවා. කරලා තමයි උතුරව ගන්න. එතකොට මෙන්න පියවර දෙක. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ කිරි එක උතුරලා වැඩේ ඉවරුණාට පස්සේ දෙවතාවක් උතුරලා හෝ එක වතාවක් හෝ තුන් වතාවක් උතුරලා ඕගලන්ට කැමති පරිදි ගත්තට පස්සේ මේක නිවෙන්න තියාගන්න ඕනේ. නිවෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ සුළඟිල්ල දාලා රඳව ගන්න පුළුවන් විදිහට නිවෙන්න ඕනේ. නිවුණාට පස්සේ අන්න අපි ඊළඟට මුහුම් එකතු කිරීමේ ක්‍රියාවලිය කරනවා. මේ මුහුමක් කියලා කියන්නේ ඇත්තටම මේ ඕගලන්ට පේනද සුද්ධජීවන දෙපළක් උඩ ලියලා තියෙනවා. මේ මුහුමෙන් කරන්නේ මේක මේ ක්‍රියාවලිය කරන්නේ යෝගට් නිෂ්පාදනයේ හැවත් පැසීමේ ක්‍රියාවලිය කරන්නේ. හරි? මේ ජීර්ණ ක්‍රියාවලිය කිරීම සඳහා සුද්ධජීවීන් එකතු කරගන්න ඕනේ. නමුත් වායුගෝලයේ ඉන්න සුද්ධජීවීන් එකතු වෙන්න යම් කාලයක් ගත වෙන නිසා සහ අපිට වඩා ලේසි මේකටම කලින් ප්‍රැක්ටිස් වෙච්ච හොඳට විශේෂ කාර්ය ප්‍රාගුණ්‍යයක් තියෙන සුද්ධජීවීන් එකතු කරගන්න. ඉතින් මේකට ලේසිම වැඩේ මොකද්ද? කලින් එකතු කරගත්ත යෝගට් එකකින් කිරි ගන්නවා නම් කිරි එකකින් කොටසක් අරගෙන දානවා. එතකොට ඒකේ ක්‍රියා කරපු සුද්ධජීවීන් ඒකේ ඉන්නවා. ඒගොල්ලෝ මේකට දැමීම අපි කියනවා මුහුම් එකතු කර ගැනීම කියලා මේ තියෙන්නේ ඒක. මුහුම් එකතු කරගන්නවා. මේ සම්පූර්ණ ක්‍රියාවලියට අපි කියනවා බීජ ඖෂණය කරනවා කියලා. මම එකත් මෙතනම ලියන්නම්. බීජ ඖෂණය කරගන්නවා කියලා කියනවා. හරි? එතකොට මේ බීජ මුහුම් එකතු කිරීම මගින් බීජ ඖෂණය කරලා ඉවර වෙලා අපි මේක වහනවා. රෙදි කඩකින් කපුල රෙදි කඩකින් වහලා ටිකක් අඳුරු තැනක. හරි? සිසිල් ෆ්‍රිජ් ඕනේ නැහැ. සිසිල් අඳුරු තැනක තියලා පැය 12ක් විතර තිබ්බට පස්සේ ඕගොල්ලන්ට අර කලින් දකපු විදිහට මේක ගන්න පුළුවන්. හරි? මේකේදී අර මුහුම් එකතු කිරීමෙන් මම කිව්වා සුද්ධජීවීන් එකතු කරගන්නවා කියලා. සුද්ධජීවීන් විදිහට අපි එකතු කරගන්නේ ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් කියන සුද්ධජීවී විශේෂයයි ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝෆිලස් කියන සුද්ධජීවී විශේෂයයි. අපිට බාහිරින් එකතු කරගන්න ඕනේ නැහැ. මේ බැක්ටීරියා වර්ග දෙකම මුහුම මගින් මේ නිෂ්පාදනයට එකතු කරගන්න පුළුවන්. හරි? එහෙනම් සම්පූර්ණ එක අපි ප්‍රායෝගිකවයි තියරිටිකලි දෙකම කතා කරලා ඉවරයි. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු තවත් නිෂ්පාදනයකින්. අපි බොහෝ විට ඊළඟ නිෂ්පාදනය චීස් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. එහෙනම් අද අපි නවතිමු.